Hi friends. ඉතින් ඔන්න පොරොන්දුනා වගේම ජෝර්ජියා ගැන වීඩියෝ එකක් කරන්න ආවා. ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් ගොඩක් කට්ටිය ඉල්ලවලා තිබ්බ නිසා. ඉතින් කියන්න ඕනේ ඉස්සෙල්ලාම මේ වීඩියෝ එක තියෙන්නේ සිංහලෙන්. අපි ඉංග්‍රීසි වලින් කරන තියෙන වීඩියෝ එකක්. ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් වැඩිපුර කතා නොකර යමු අපි මොනවටද කතා කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි කතා කරමු වීසා සම්බන්ධ. සාමාන්‍යයෙන් අපි ඕනම රටකට යනකොට අපි ඉස්සෙල්ලාම බලන්නේ වීසානේ. එතකොට ඇත්තටම GCC රටවල් වල ඉන්න අය කියන්නේ කුවේට්, ඩුබායි ඒ කට්ටියට ජෝර්ජියා වලට යන්න වීසා ෆ්‍රී. ඒ කියන්නේ වීසා එකක් ඕනේ නැහැ. ඕනේ නැහැ. වීසා ඕනේ නැහැ. එතකොට ඊට අමතරව පිට කවුරු හරි සාමාන්‍ය වෙන රටක ඉඳන් යනවා නම් ඔයාලට අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට මෙතනත් අපි දාන්න. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක තමයි වීසා ගැන තියෙන්නේ. GCC අයට සරලව වීසා ෆ්‍රී. තා පොඩි දෙයක් වීසා ෆ්‍රී එක අපි ප්‍රූව් කරන්න අපේ මොකක් හරි ඒ රටේ අදාළ GCC country එකේ ID එකක් ඕනේ. දැන් එමිරේට්ස් දුබායි වල නම් එමිරේට්ස් ID එක. කුවේට් වල නම් කුවේට් සිවිල් ID එක. ඒ වගේ ප්‍රූෆ් එකක් ඕනේ. ඊට පස්සේ කියන්නේ වීසා එක ගන්න. ඔව්. ඊට පස්සේ කියන්නේ ඉන්ෂුරන්ස් එක ගැන. ඉන්ෂුරන්ස් එක. එතකොට ඉන්ෂුරන්ස් එක ගැන කතා කරනවා නම් ඉන්ෂුරන්ස් එක අපිට කුවේට් වලින් ගන්නත් පුළුවන්, ඒ රටින් ගන්නත් පුළුවන්. අපි ගත්තේ මෙන්න මේ වෙබ්සයිට් එකෙන්. ඔයාලට පේනවා ඇති අපි ලින්ක් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. අපි ගියේ එහෙම ඉන්ෂුරන්ස් එකකට අපිට ගියේ ටෝටලි KD වලින් ගන්නවා නම් KD හතරක් වගේ. යූරෝ මට මතක හැටියට යූරෝ 20ක් වගේ ගාණක් ගියේ. ඒ කියන්නේ normal travel insurance එකක්. ඒගොල්ලන්ගේ criteria එකක් තියෙනවා sum insured එක 20000 හරි ඔහොම minimum ගාණක් යූරෝ. ඒ ගාණ ඇතුළේ ඉන්ෂුර් කරගන්න ඕනේ. පුළුවන්. ඒ ටික තමයි ඉන්ෂුරන්ස් එක ගැන. අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් එකක් කාලා හොගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් එකක් දාගෙන යන්න ඕනේ. ඊට පස්සේ දේ තමයි ටිකට් එක. ටිකට් ගැන කතා කරනවා නම් ටිකට් අපි කරන පොඩි ට්‍රික් එකක් තමයි අපි අඩුවට තියෙන දවස් බලනවා. ඒ බලන්න අපි Skyscanner app එකේ. ඒකට ඔයාලටත් පුළුවන් Skyscanner නැත්නම් තව එක එක වෙබ්සයිට්ස් තියෙනවා. ඒ වගේ වෙබ්සයිට්ස් වලින් බලන්න. එතකොට ඒ වගේ වලින් බලන්න පුළුවන් නැත්නම් ඩිරෙක්ට් එයාලයින්ස් වලින් බලන්න පුළුවන් ඔය ප්‍රොමෝෂන්ස් එහෙම එනකොට ඒ වල ඒවා. මොකද මම මගේ ටිකට් එක ගත්තේ ඒ වගේ ඩිරෙක්ට් ප්‍රොමෝෂන් එකකින්. ඒතකොට මට 50% ඕෆ් වුණා. මම ගත්තේ ජසීරා එයාර්වේස් එකෙන්. එතකොට මම මේ දවස් බලලා අඩු දවස් බලලා ජසීරා එයාර්වේස් එකෙන් ගත්තා. එතකොට මට උනේ ටිකට් එක KD 40ක් විතර. ආසන්න වශයෙන් රුපියල් 40000ක් වගේ ගාණක් තමයි උනේ රවුන්ඩ් ට්‍රිප් එක. එතකොට මෙයා ගත්තේ ජසීරා එකෙන්ම තමයි. හැබැයි ඩිරෙක්ට් නෙමේ. ඒ හින්දා මෙයාට 80ක් විතර ගියා. මෙයාට අර ඔෆර් එක තිබ්බේ නැහැ. ඊට ටිකට් ප්‍රයිස් එක ගැන ඒක තමයි කියන්න තියෙන්නේ. ඊට අමතරව කියන්න තියෙනවා අපි වීඩියෝස් වල සඳහන් කරේ නෑ අපි ඔන්බෝඩ් වල ගත්තා මීල්ස් එහෙම. ඒක යන්නේ අපිට වවුචර්ස් දෙකක් හම්බෙලා තිබ්බා KD 16ක. ඉතින් අපි ඒක රිඩීම් කරා ඔන්බෝඩ්. අපි ගත්ත එවලින් කෑම ගත්තා යනකොට එනකොට ඊට අමතරව අපි ඔන්බෝඩ් ඩියුටි ෆ්‍රී එකක් තියෙනවා ඒකෙන් ෂොප් කරා. ඒ ටික තමයි ඉතින් එයාර්ලයින්ස් එක ගැන කියන්න තියෙන්නේ. මතක ඇතුව මේ Skyscanner වගේ ඇප් එකකින් try කරන්න. ඔව්. අනිවාර්යෙන් මේ අපිට නම් ඒක කියන්නේ ජසීරා. මං කියන්නේ ජසීරා වල නම් සාමාන්‍යයෙන් කෑම අරන් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක එයාර්ලයින්ස් වල ඩිපෙන්ඩ් ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක නිසා ඒකත් බලන්න. ඔව්. අනිත් එක ඒවල මේවා කරද්දි බලන්න ගොඩක් වෙලාට බැගේජස් කොහොමද ලැගේජස් වලට කොහොමද ඇත්තටම තමන් යන්නේ නිකන් එන්ජොයි කරන්න වගේ ට්‍රිප් එකක් නම් හැම වෙලේම නිකන් ට්‍රැවල් ලයිට් බඩු අඩුවෙන් අරගෙන ඒ වගේ ගියා නම් කොස්ට් එක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් බජට් යනකොට සාමාන්‍යයෙන් ගැලමයින් කරන්න අමාරුයි. ඒක තමයි ඉතින් එයාර්ලයින්ස් එක ගැන ටිකට් ගැන කියන්න තියෙන්නේ. තව දෙයක් තමයි අපි යනකොට සල්ලි අරගෙන යන්න ඕනේ මිනිමම් රික්වයර්මන්ට් එකක් එහෙම තියෙනවා සාමාන්‍ය යුරෝපියන් රටකට යද්දී එහෙම කැරි කරන්න ඕනේ ගාණක්. ජෝර්ජියා යුරෝපියන් රටක් නොවුනත් ඒගොල්ලෝ පාවිච්චි කරනවා යුරෝපියන් ස්ටෑන්ඩඩ්ස්. ඒගොල්ලෝ යුරෝපියන් නොමිනේටඩ් කන්ට්‍රි එකක්. දැන් ඒගොල්ලන්ගේ හැමතැනම කොඩියක් බැලුවත් ඒගොල්ලෝ ජෝර්ජියන් කොඩිය එහා පැත්තේ යුරෝපියන් යුනියන් එකේ කොඩිය තමයි දාලා දෙන්නේ. ඒගොල්ලෝ හැමෝම කන්සිඩර් කරන්නේ ඒගොල්ලෝ යුරෝපියන් රටක් කියලා. ඉතින් මතක ඇතුව ඒ රටේ පාවිච්චි වෙන්නේ යූරෝ නෙමෙයි ගෙල්. ගෙල් කියන ජෝර්ජියන් ලාරි කියන කරන්සි එක. ඉතින් සල්ලි මාරු කරගන්න එහෙම ඕනේ. අපි සල්ලි මාරු කරගත්තේ එයාපෝට් එකෙන්. අපිට හොඳ රේට් එකක් හම්බුණා එයාපෝට් එකේදී එතනදී. ඊට කලින් අපිව එමිග්‍රේෂන් එකෙන් බලනවා අපේ අතේ සල්ලි තියනවාද එහෙම කියලා.
සාමාන්‍යයෙන් මං අර ඉස්සෙල්ලාම කිව්වා වගේ යුරෝපියන් රටකට හරි වෙන ගොඩාක් රටවල් වලට යද්දී ඒගොල්ලන්ගේ මිනිමම් රික්වයර්මන්ට් එකක් තියෙනවා දවසකට මෙච්චර ගාණක් අරගෙන එන්න ඕනේ කියලා. දැන් USD 50ක් විතර. ඔව් යූරෝ USD මට මතක හැටියට 60ක් තිබ්බේ. දවසකට ස්පෙන්ඩ් කරන්න ඒගොල්ලොන්ගේ අපේ අතේ තියෙන්න ඕනේ කියලා අපි පෙන්වන්න ඕනේ. ඉතින් අපි ඒකට ලෑස්ති වෙලා ගියා අපි ඩොලර්ස් 2000ක් අතේ කෑෂ් අරගෙන ගියා. ඊට අමතරව අපි බැංක් ස්ටේට්මන්ට්ස් දෙකක් අරගෙන ගියා. එතකොට ඒගොල්ලෝ බැංක් ස්ටේට්මන්ට්ස් ඉල්ලනවා නම් ඇක්ටිව් බැංක් ස්ටේට්මන්ට්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් පරණ ඒවා නෙමෙයි අලුත් ඒවා. ඉතින් අපි ඒක රෙඩි වෙලා ගියා. අපේ ඒතකොට කෑෂ් විතරයි අතේ කීයක් තියනවද කියලා ඒක පෙන්වන්න කියලා ඇහුවා. එතනින් එහාට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක තමයි ඉතින් කෑෂ් ගැන කියන්න තියෙන්නේ. ඊළඟට ඔයාලා තීරණය කරන්න ඕනේ ඔයාලා ඒජන්ට් කෙනෙක් හරහා යනවද නැත්නම් ඔයාලා සෝලෝ ඔයාලා ප්ලෑන් කරගෙන එහෙම යනවද කියලා. අපි ගියේ ඒජන්ට් කෙනෙක් කරහා මොකද අපි ඉස්සෙල්ලාම අපි කරේ කොටේෂන්ස් ගත්ත ඒජන්ට්ස් ලගෙන් එයාලගේ යන තැන් ඒවත් එක්ක බලලා අපිට ඕන තැන් තමයි අපි ඇත්තටම අපි කිව්වේ අපිට මේ තැන් ඕනේ මෙහෙමයි කියලා. ඊට පස්සේ එහෙම බලලා තමයි අපි ඒජන්ට්ව තීරණය කරේ. ඉතින් ඒජන්ට් ගැන කියනවා නම් අපි මෙයා කිව්වා වගේ කොටේෂන්ස් ඒජන්ට්ස්ලා තුන් දෙනෙක්ගෙන් කොටේෂන්ස් ගත්තා. එහෙම අරගෙන තමයි අපිත් තෝරගත්තේ. අපිට ඒතකොට කොස්ට් එක උනේ ගොඩාක් අඩු කොස්ට් එකක්. කොස්ට් එක අපිට ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපි සෝලෝ ගිහිල්ලා හැම ප්ලෑන් කරනවා. මොකද හොටෙල් එකක් ගත්තත් අපි හිටමු හොටෙල් එකම සාමාන්‍යයෙන් KD 80ක් විතර per night වෙන්න. ඒ කියන්නේ 80000ක් විතර. ඇත්තටම එහෙම බැලුවාම අපිට මාරම affordable විදිහට තමයි ඒජන්ට්ස්ලාගෙන් පැකේජ් එක හම්බුනේ. ඔව්. ඒජන්ට්ගෙන් හම්බ වෙනවා අපිට පැකේජ් එක ඩොලර් 300කට වගේ. හැබැයි ඒ ගාණ වෙනස් වෙන්න පුළුවන්. අපි ඉතින් ඒජන්ට්ගේ නම මෙතනින් දාන්න. මොකද එයාලගේ සර්විස් එක හොඳයි. ෆුල් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ස්ටාෆ් එක, ක්‍රූ එක හැමෝම හොඳයි. ඒ හින්දා ෆුල් රෙකමන්ඩ්. හොටෙල්ස් ගැන කියනවා නම් අපිට හම්බුනේ 3 star නැත්නම් 5 star hotels තමයි ඒජන්ට් හරහා. ඒක ඔයාලා booking.com එකෙන් ඔයාලා ඒකත් බලන්න. booking.com එකේ ලාභ තැන් තියෙන පුළුවන්. හැබැයි ටිකක් අපි බලද්දී ඒක අපි සෝලෝ කරනවා නම් pretty expensive. ඔව්. අඩුවෙන් ගන්න පුළුවන්. ඇත්තටම ඒ කියන්නේ booking.com එකෙන් අපිට බලලා අපිට අඩු තැනක් හොයාගෙන ගන්න පුළුවන්. අපි මොකද මේකත් පොඩි ට්‍රික් එකක්. අපි කොහෙට හරි travel කරනවා නම් ලංකාවේ හෝ පිට රටක වේවා අපි booking.com එකෙන් තමයි direct book කරලා එහෙම යන්නේ. ඒතකොට දැන් මෙච්චර කාලයකට අපිට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ booking.com එකෙන් book කරද්දී එහෙම. ඉතින් ඒක recommended. ඕනේ තැනක් හොයාගෙන reviews බලලා ඒවා කරන්න පුළුවන්. අපි ජෝර්ජියා වලදී අපි දවස් 5කට ට්‍රිප් එක ප්ලෑන් කරලා දවස් 5කට ගියාට අන්තිම මොහොතේ අපි දවස් දෙකක් එක්ස්ටෙන්ඩ් කරගත්තා. එතකොට ඒ දවස් දෙක අපි හිටියේ වෙනම booking.com එකෙන් ගත්තු accommodation එකක hotel එකක. ඉතින් ඒක තමයි hotels ගැන කියන්න තියෙන්නේ. basically booking.com එකෙන් බලලා reviews බලලා ඒගොල්ලන්ගේ කොහොමද සර්විස් එක බලලා ගන්න පුළුවන්. අනිත් එක ඊළඟට ඔයාලා hotel එකක් බලනවා නම් අනිවාර්යෙන් බලන්න surrounding එක. ඒ කියන්නේ hotel එකේ ඉඳන් ඔයාලට යන්න පුළුවන් තැන් ඒව චුට්ටක් බලලා ඊට අය කියන ඔයාලා විසිට් කරන්න කැමති තැන් වලට ළඟ හොටෙල් එකක් අනිවාර්යෙන් චූස් කරන්න. මොකද අපි පොඩ්ඩක් ඇතුළට වෙන හොටෙල් එකක් මෙව කරා අපිට එතනත් වෙනම එක්ස්පීරියන්ස් එකක් හම්බුනේ. කියන්නේ එයාලගේ විලේජ් එක වගේ මා රූරල් චුට්ටක් ඒරියා එකකට අපි ගියේ. අර එතනත් අපි කල්චර් එක ඇත්තටම හිටියා. හැබැයි එතන ඉඳන් අපිට ටවුන් එකට යන්න කියන්නේ එයාලගේ සිටි එකට යන ටිකක් දුරයි. ඒ හින්දා ඔයාලා ඒකත් බලන්න. ඔයාලා හොටෙල් එකක් බලනකොට එතන සරවුන්ඩින් එක බලන්න කියන්නේ ඇට්‍රැක්ෂන්ස් මොනවද තියෙන්නේ කියලා බලලා හොටෙල් එක චූස් කරගන්න තමයි තියෙන්නේ. ජෝර්ජියාවල ලොකු ෆුඩ් කල්චර් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ කෑම අනිත් රටවල් වලට සාපේක්ෂව ගොඩක් ගාණක් අඩුයි. ඒගොල්ලන්ගේ ඔය කචපූරි නැෂනල් ඩිෂ් තියෙනවා කචපූරි වගේ කෑම එහෙම ගොඩක් අඩුයි. 80යි කියන්නේ ගෙල් 8යි ඒ වගේ පොඩි ගණන් වලට තියෙන්නේ. ඉතින් කෑම බීම ගැන තව විස්තර කරනවා නම් අපිට ගියා සාමාන්‍යයෙන් එක මීල් එකකට 5000ක් 6000ක් වගේ ගාණක්. මොකද අපි කෑම බීම ගොඩාක් ඒවා try කරා. මොකද එක එක කෑම තියෙනකොට එක එක කෑම අපි ගත්තා. අපි හැම එකෙන්ම වගේ ගත්තා. ඒ කියන්නේ අපිට වැඩිපුරත් එක්ක අපි කෑම ගත්තා. ඉතින් අපිට ඒ වගේ ගාණක් ගියා. අනිත් එක අපිට මේ අපි ගත්තු පැකේජ් එකේ ඒ කියන්නේ travel package එකේ අපිට breakfast තිබ්බා. අපි කියන්නේ හොටෙල් එකේ තිබ්බේ bed and breakfast. ඉතින් අපේ උදේ කෑම බුෆේ විදිහට තමයි තිබ්බේ. අපි කලින් වීඩියෝස් වල ඔයාලා දකින්න නැති. ඒ ටික තමයි ඉතින් අපි දවල්ටයි රැටයි තමයි කෑම එළියෙන් ගත්තේ. අනිත් එක බීම ගැනත් කියනවා නම් ඒකට කියන්න sorry. කෑම ගැන කියනවා නම් අනිවාර්යෙන් ඔයාලා try කරන්න ඕනේ. කොහොක්. මෙහෙනම් හරම්.
එයාලා try කරනවා නම් අනිවාර්යෙන් try කරන්න. එයාලගේ pork වලින් එක ජාතිය කැම තියෙනවා මාරම රසයි. ෂවර්මා ඔයාලට වීඩියෝ එකක් මෙතනින් දාන්නම් ඒ වීඩියෝ එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මෙතන. දාන්නම් මාරම රසයි. අනිවාර්යෙන් ඔයාලා pork කන කෙනෙක් නම් try කරන්නම ඕන කෑවා. නේ? ඒ කියන්නේ දැන් GCC රටවල ගොඩක් නෑනේ ඒක. ඒ හින්දා ඉතින් හරාම්නේ. ඒ හින්දා ඉතින් කන අයට පුළුවන් කන්න. කන්න. අපි ගියේ එකට. ඊට පස්සේ අපි ළඟට මොකක්ද කියලා කතා කරන්න කිව්වේ? කෑම බීම ගැන කියනවනම් ඇල්කොහොල් එහෙම තියෙනවා ඒ රටේ. ඒ දේ ඒ කියන්නේ ගොඩාක් නෝමල් දෙයක්. පොඩි කඩවල් වල තැන තියෙන පාර තියෙන පොඩි කඩවල් වලත් ඕනේ තරම් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඉන්ක්ලූඩඩ් තමයි මම කිව්වා අපිට දවසකට 4000 8000 අතර ගාණක් ගියා කියලා එක මීල් එකකට. ඉතින් ඩ්‍රින්ක්ස් වලටයි කෑමටයි ඔක්කොටම ඇතුළු. දැන් හිතන්නකො මෙයාගේ ඩ්‍රින්ක් ගැනිල්ලේ තරම. එහෙම ඩ්‍රින්ක් එකක් නෙවෙයි කියන්නේ නිකන් ඩ්‍රින්ක්ස්. හරි. ඉතින් හරි. ඊළඟට අපි කතා කරන්නේ ඊළඟට ඔයාලා බලන්න ඕනේ ඔයාලා චූස් කරගන්න ඕනේ මොන සීසන් එකේද ඔයාලා යන්නේ කියලා. සමහරද වින්ටර්ද කොහොමද කියලා. ඇත්තටම අපි වින්ටර් එක චූස් කරගත්තේ අපිට ස්නෝ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ නිසා. ඊට පස්සේ ජෝර්ජියා වල එයාපෝට්ස් දෙකක් තියෙනවා. එකක් තිබිලිසි අනිත් එක තමයි බතුමි වල නේ. ඔව්. අපි ගියේ ඉතින් තිබිලිසි එයාපෝට් එකට අපි තෝරගත්තේ. ඊට පස්සේ එතන ඉඳලා තමයි ඉතුරු අපේ ගමන් ටික ගියේ. අපි ගියේ තැන් කියනවා නම් අපි මස්කෙටා ගියා. අනනූරි, කකෙටි, කස්බේගි, ගදවරේ. ඔය තැන් හරහා තමයි ඔය ටික තමයි අපි ගොඩක් එක්ස්ප්ලෝර් කරේ. තවත් කියනවා නම් අපි තව කොහෙද ගියේ? අපි ගදවුරි වල one night stay එකක් රික්වෙස්ට් කරා. ඒක රික්වෙස්ට් කරේ අපි travel agent ගෙන් එන්න කලින්ම අපිට ගදවුරි වල ඉන්න ඕනේ කියලා. ඒකට ඒගොල්ලෝ ඒක ලස්සනට arrange කරලා තිබ්බා. ගදවුරි වල hotel එකක්. ඒකත් bread and breakfast. අපිට ඉන්න overnight stay එකක්. අපිට බතුමි යන්න බැරි වුණා. බතුමි කියන්නේ වෙනම සයිඩ් එකක්. ඒ ටික නිකන් ඒ රටේ ඉන්ඩස්ට්‍රියල් ඒ කියන්නේ අර දියුණු පැත්තක් වගේ. දියුණු කියන්නේ හරි මොඩර්නයිස් පැත්තක්. අපිට එහෙට යන්න බැරි වුණා. අපිට තිබ්බ කාලේ මදි නිසා. එහෙට ගියත් එහෙත් ගොඩක් එක්ස්ප්ලෝර් කරන්න ගොඩක් තැන් තියෙනවා. දැන් අපි කියමු නේද අපි දැන් ගියේ තැන් ටික කිව්වා. කරන ඇක්ටිවිටීස්. අපි කරපු ඇක්ටිවිටීස් ගත්තොත් ඇක්ටිවිටීස් උත් පැඩින් තැනට වෙනස් වෙනවා. අපි කරා සිප් ලයින් වල ගියා. එතකොට ඒකේ කොස්ට් එක උනේ ගෙල් 60ක් විතර එක්කෙනෙක්ට. ඒ කියන්නේ රුපියල් 6000ක් වගේ ගාණක්. ඊට අමතරව අපි ගදාවුරි වලදී ස්නෝ ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ස්කී කරනවා නම් පුළුවන්, ඒවල ගියර්ස් ගන්න පුළුවන්, ස්කී රිසෝට්ස් එහෙම තියෙනවා, රෙන්ට් කරන්න පුළුවන්. එතකොට ස්නෝ බෝඩින්, ඊට පස්සේ ස්නෝ බයික්ස් වල යන්න පුළුවන්. ඊට පස්සේ පොඩි ස්නෝ ටියුබ්ස් අරවා මේවා තියෙනවා. ඊට අමතරව පැරාග්ලයිඩින් තියෙනවා. පැරාග්ලයිඩින් වලට එක්කෙනෙක්ට ගෙල් 120ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 12000ක් වගේ ගාණක් උනේ. ඒගොල්ලෝ අර ස්කී රිසෝට් එක උඩටම එක්කන් ගිහිල්ලා ස්නෝ බයික් එකේ එතන ඉඳලා තමයි පැරාග්ලයිඩ් එකෙන් එන්නේ පල්ලෙහාට. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ස්කයි ඩයිවිං, ඒ වගේ ගොඩාක් එක්ස්පීරියන්ස් කරන්න ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ඊට අමතරව තව තිබිලිසි වල ඇක්ටිවිටීස් ගැන කියනවා නම් තිබිලිසි වල තියෙනවා ඒ කියන්නේ පොඩි ඇක්ටිවිටීස්, බෝට් රයිඩින්. බෝට් රයිඩ් එක කරන්න තියෙන්නේ අර ෆේමස්ම රිවර් එකේ. මොකක්ද ඒ රිවර් එක මතකද? මතක නෑ. කුරා රිවර් එකේ. කුරා. ඒ රිවර් එකේ බෝට් රයිඩ්ස් එහෙම තියෙනවා. ඊට අමතරව ඉතින් අපිට ඔය කේබල් කාස් වල යන්න පුළුවන්. එතකොට හොට් එයාර් බැලුන්ස් තියෙනවා. එතකොට අර ඉන්ෆ්ලේටඩ් බැලුන් එකක් තිබිලිසි වල අපේ වීඩියෝස් වල අපි දාලා තියෙනවා. ඒ වල තියෙනවා. එතකොට එක හයික්ස් යන්න පුළුවන්. අපි ගියා මිනි හයික් එකක් මදර් ඔෆ් ජෝර්ජියා වලට. ඉතින් ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන කියනවා නම් දැන් අපිට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ ට්‍රාන්ස්පෝර්ට් එකේ. මොකද අපේ පැකේජ් එකට ඒක කොහොමත් ඉන්ක්ලූඩ් නිසා. අපි එයාපෝට් එකෙන් බැස්ස තැන ඉඳන් අපිට ට්‍රාන්ස්පෝර්ටේෂන් සම්බුණා. දැන් ඔයාලා සෝලෝ නිකන් ඔයාලා ප්ලෑන් කරලා යන කෙනෙක් නම් ඔයාලට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න පුළුවන්. අපි සර්ච් කරලා බලපු විදිහට ඇත්තටම මේ පාස් එකක් තමයි හම්බ වෙන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්ස් වල. රීචාර්ජ් කාඩ්. ඔව් රීචාර්ජ් කාඩ් එකක් වගේ. එහෙම නැත්නම් ඔයාලා ටැක්සිස් අනම් එහෙම යූස් කරනවා නම් ඇත්තටම ලාභයි. දැන් අපිට කුවේට් වල නම් පොඩි දුරටත් කෙඩි එකක්. ඒ කියන්නේ රුපියල් 1000ක් විතර. එනකොට ජෝර්ජියා වල ටැක්සි එක ගත්තත් අවම ගාන කියන්නේ සාමාන්‍ය දුරක් කියන්නේ රුපියල් 400ක් 500ක් ඔය වගේ ගානක් තමයි වෙන්නේ. ඒක ඇත්තටම ලාභයි. ඔයාලට ඒ කියන්නේ
ඔය අපිට පික්මී වගේ හේ තියෙන බෝල්ට් කියලා ඇප් එකක්. අනිවාර්යෙන් ඔයාලා යනවා නම් බෝල්ට් කියලා ඇප් එක දාගෙන යන්න. ඒක අනිවාර්යෙන් වටිනවා. මොකද ඒක හරහා ඔයාලට ට්‍රාන්ස්පෝර්ටේෂන් විතරක් නෙමෙයි කෑම බීම එහෙම ඕනනම් ඔයාලට බෝල්ට් කියන ඇප් එක හරහා කෑම උනත් ගන්න පුළුවන්. වෝල් කියන්නේ කැප් එක, වෝල් කියන්නේ කැප් එක. වෝල් ෆුඩ්ස් ඒ වලින් කෑම බීම ගන්න පුළුවන්. අනිත් එක ස්කූටර්ස්. එහේ නගරේ හැමතැනම ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් තියෙනවා. ඒවත් අපිට අර අපි වීඩියෝ එකකිනුත් ඒක කිව්වා. ඔයාලට රෙන්ට් කරන්න පුළුවන් වෝල්ට් ඇප් එක හරහා. ඒ ඇප් එක හරහා රෙන්ට් කරලා ඒවා යූස් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ස්කූටර්ස්. ඉතින් අර ගොඩාක් කොස්ට් බජට් ට්‍රැවල් කරන කෙනෙක්ට ඒ වගේ දේවල් මාරම් වටිනවා. දැන් අපි කියන්න ට්‍රැවල් ටිප්ස් ටිකක් ගැන ජෝර්ජියා වලට විශේෂයෙන්ම යනකොට දැන් අපි කිව්වා GCC රටවල් වල ඉන්න කට්ටියට ඒගොල්ලන්ගේ ID එක අරගෙන යන්න. ඊට පස්සේ රටේ යනකොට ඔයාලට පාස්පෝර්ට්ස් එහෙම ඒ කියන්නේ යන තැන් වල අරගෙන යන්න උවමනාවක් නැහැ. ඒ වගේ ඒවා චෙක් වෙන්නේ නැහැ. අපිට අපේ ගයිඩුත් කිව්වේ එහෙම ගෙනියන්න ඕනේ නැහැ. යන ඕන තැනක අපිට ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් යූස් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පොඩි කඩවල් වල පවා කාඩ්ස් ඇක්සෙප්ට් කරනවා. ඉතින් සල්ලි ගොඩාක් අතේ තියාගෙන යන්න ඕනෙත් නෑ. අනිත් එක එහෙ මාරම ඒ කියන්නේ මිනිස්සු එහෙම හරිම ෆ්‍රෙන්ඩ්ලි. හරිම තමන්ගේ පාඩුවේ ඉන්නවා, හරිම ග්‍රීට් කරනවා. එහෙම මිනිස්සු ඉන්න. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. ගොඩාක් ඇවිදින්න එහෙම සේෆ්ටි අතින් මාරම හොඳයි. ඊට අමතරව ඔයා පොඩි දෙයක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඔයා ටුවරිස්ට් ඇට්‍රැක්ෂන්ස් වලට ගියොත් ඒ තැන් වල තියෙනවා ඔය සත්තු අරගෙන ඉන්නවා. එක ෆොටෝස් ගන්න. ඒ කට්ටිය පොඩ්ඩක් අර බලෙන් ඒවා දෙන්න එහෙම බලයි ඒවා එහෙම ගන්න නැතුව පාඩුවේ යන්න තියෙන්නේ. මොකද කැමති නම් ඒවා මේවා කරන්න පුළුවන්. නැත්තම් ඒවට අකමැති නම් ඒ වලින් යන්න පුළුවන්. නැත්නම් ඒ කට්ටිය නිකන් අර බලෙන් දෙනවා වගේ එකක් තියෙනවා පොඩ්ඩක්. ඒ ටික තමයි ට්‍රැවල් කියන්න බැරි වුණා සිම් එක. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔයාට පුළුවන් එයාපෝට් එකේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න. අපිට නම් අපේ ට්‍රැවල් ඒජන්ට් ඒක කම්ප්ලිමන්ටරි දීලා තිබ්බා. ඉන්ටර්නෙට් පැකේජ් එක. ඒ හින්දා අපිට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔයාට පුළුවන් ඔයා කැමති එකක් බලලා එක පැකේජස් තියෙනවා. සාමාන්‍යයෙන් යූරෝ 3-4 ඉඳලා අන්ලිමිටඩ් පැකේජස් තියෙනවා. ඒවා ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලලා හොඳ පැකේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟ එක ගෑල් ළමයින්ට අනිත් රටවල් වල වගේ මම කියන්නේ මේක යුරෝප් වලට සම්බන්ධ හින්දා වෙන්නේ නැති අපි දැන් ඔය සර්ච් කරලා බැලුවාම අර ඩ්‍රෙස් කෝඩ් එක සම්බන්ධව එක දේවල් යනවා. අනේ ගෑල් ළමයි හැම කිසිම දෙයක් නැහැ. ඔයාලට ඕන තරම් අර එයාලා ගණන් ගන්නේ නැහැ. ඔයාලා මොනවා ඇඳගෙන ගියත් ගණන් ගන්න නැහැ. ට්‍රිප් එකක් යනවා නම් ඇඳුමින් තමයි සාමාන්‍ය ගෑල් ළමයි වැඩිපුරම වෙන්නේ. කැමති දෙයක් අඳින්න කරන්න පුළුවන්. එන්ජොයි. ඔව්. අර කිව්වා වගේ මිනිස්සු ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ කරගන්න තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ අපි මොනවා හරි මිස් කරා නම් අපිට අපිව කන්ටැක්ට් කරගන්න. අපේ ඊමේල් එක මම සෝෂල් මීඩියා accounts වල links ටික දාන්නම්. ඉතින් මොනවා හරි මිස් වෙලා මීට අමතරව දෙයක් දැනගන්න තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරගන්න. අපි ඕන දෙයක් කියන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒ ටික තමයි ඕවරෝල් අපිට බජට් එක ගියේ per person ගත්තොත් ඩොලර්ස් මං හිතන $400ක් නෑ 400ට වැඩි. sorry $600ක් විතර යන්නේ නැති එක්කෙනෙක්. $600ක් වගේ ගාණක් තමයි ගියේ එක්කෙනෙක්. ඒක ඉතින් මෙහෙමයි. ඔයාලා බජට් කරනවා නම් යන්න පුළුවන්. ඊට වැඩිය ගොඩාක් අඩු ගාණකට. ඊට වැඩිය වේදම් කරනවා නම් ඒත් පුළුවන්. වේදම් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔයාලට ඒ හින්දා ඔයාලගේ යන බජට් එක අනුව යන කැමති දේවල් අනුව ඒ ටික වෙනස් වෙනවා. ඒ විදිහට. ඉතින් ඒ ටික තමයි කිව්වා වගේ අපි ඉංග්‍රීසි වීඩියෝ එකක් දාන්න. stay tuned. Bye.